අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට මම කියලා දුන්නු මූලික පතරම. ඔයගොල්ලෝ දැන් පුළුවන් සාය කොටස කරගන්න විදිහ පුළුවන්. ඉතින් අපි අද බලමු කොහොමද ඒ විදිහ ඒ දැනුම පාවිච්චි කරලා ඒ ලයින් ගවුමක් අපි කරගන්නේ කියලා. ඉතින් මේක මගේ යාළුවෙකුට තමයි මම මහන්නේ. ඉතින් එයා ඉල්ලපු විදිහට ලස්සනට ඒ ලයින් ගවුමක් කොහොමද මහගන්නේ කියලා ඒක කරන ගමන් මම ඔයාලටත් අද කියලා දෙන්න යනවා. අපි එහෙනම් ඉස්සරහට යමු. මම මේ දෙකක් 60 පළලින් මේ රෙද්ද අරගෙන තියෙන මේක විස්කෝස් හරි ඇඟට සනීප රෙද්දා. ඉතින් මම ඒක අඟල් 18ක ප්‍රමාණයකට දෙකට නමලා අරන් තියෙන මේ තමයි නැම්ම කොටස. හරිද? ඉතින් එහෙම ඕනේ කිව්වේ යාට දැන් මේක අපි යට කොටස උඩ කොටස වින් කරලා ගන්නෙ නෑනේ. අන්න ඒ නිසා යට කොටසට යාට ටිකක් වැඩිපුර ප්ලෙයා එක හිටින්න ඕනේ කිව්වා. අන්න ඒ නිසා අඟල් 18කට මම මෙන්න මේ විදිහට නමලා තමයි මේක අරගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මේ විදිහට රූල තියලා කියන්නේ මෙන්න මේ එජ් එකට මේ නැම්මට මේ එජ් එක හරියට තිබ්බාම රෙද්ද කෙලින් අතට අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට නැම්මට එජ් එක තියලා මේ විදිහට අපි ඇඳුම කෙලින් කර ගන්නවා. ඊට පස්සේ එයාගේ උරහිස 15යි. ඉතින් මේ උරහිස ප්‍රමාණය දෙකට බෙදලා ඔයාලා දන්නවා අපේ හරස් මිමි ඔක්කොම දෙකට තමයි බෙදන්නේ අපි. වටමිමි හතරට බෙදන්නේ. ඉතින් උරහිස කියන්නේ හරස් මිම්මක් නිසා උරහිස අපි දෙකට බෙදනවා. දෙකට බෙදුවාම 15 7මාරයි. මාරයි. දැන් අපි බ්ලොක් එක කපනකොට මැහුම් වාසිය එකතු කරන්නේ නැහනේ. හැබැයි මේ ඇඳුම කපද්දී මේක ඇඳුමම කපන නිසා මම මේ ටේලරින් මෙතඩ් එක භාවිතා කරන නිසා මම මේකට තව අඟල් භාගයක් එකතු කරනවා. ඉතින් මෙයාගේ කර පළල තියෙනවා අඟල් ඉතින් මෙයාගේ කර වට තියෙනවා අඟල් 14ක්. අපි මෙයාගේ කර වට අඟල් 14 හතරට බෙදනවා. හතරට බෙදුවාම එයාගේ කර පළල එනවා අඟල් 3මාරක්. ඒකෙන් අඟල් භාගයක් අඩු කරාම එනවා අඟල් 3ක්. අපි ඒක ලකුණු කරනවා මෙන්න මෙහෙම කරේ හරස් මිම්මේ. ඊළඟට මෙතන උරහිස මෙයා ගොඩාක් මහත කෙනෙක් නෙමේ නිසා එයාගේ උරහිස ගොඩාක් 40ට වැඩියෙන් පපුව වට 40ට වැඩියෙන් ආවොතින් ඔයාලට මේක 3 කාලක් විතර ගන්න. මොකද එතකොට ඒගොල්ලන්ගේ අර උරහිසෙත් පොඩ්ඩක් මස් ප්‍රමාණය වැඩිනේ.
ඉතින් එතකොට උරහිසේ අර ඇන්ගල් එක ටිකක් අඩු වෙන්න බලනවා. අන්න ඒ නිසා. ඉතින් මෙයාගේ අපිට 3 කාලේ ඉඳලම අරගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙයාගේ සාමාන්‍ය කෙනෙක් නිසා මම මෙයාගේ උරහිස පහත් කරනවා අඟලක්. එතකොට මෙන්න මේ උරහිස ලකුණු කරපු තැනින් අඟලක් මේ විදිහට පහත් කරලා මම ලකුණු කර ගන්නවා. අඟලක්. ඊට පස්සේ මෙන්න මේ උරහිසේ හරස් ලකුණු කරපු තැන ඉඳලා මෙන්න මෙතෙන්ට යා කරලා මේ විදිහට උරහිස් රේඛාව මම ඇඳ ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ලකුණු කරන්නේ රැගල් ඔස. ඉතින් රැගල් ඔස ලකුණු කරන්නේ ඔයාලට මතක ඇති අපේ උරහිස දෙකට බෙදලා එන ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කරලා. උරහිස 15යි දෙකට බෙදුවාම 7මාරයි. 7මාට අඟල් භාගයක් එකතු කරාම අඟල් 8යි. ඉතින් මේක රෙද්ද නිසා ඇද වෙන්න බලන නිසා මම චුට්ටක් මෙන්න මෙතනිනුත් මේ විදිහට ලකුණු කරගෙන මේ විදිහට රේඛාව ඇඳ ගන්නවා. ඕගලන්ට රේඛාව නම් පැහැදිලි නැතුව ඇති. හැබැයි මම අඳින විදිය ඕගලන්ට හිතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ උරහිස අපි ලකුණු කරපු ප්‍රමාණය තියෙනවනේ. කීයද? අඟල් 8ක්. අන්න ඒකම අපි ලකුණු කරනවා මෙන්න මේ රැගල් රේඛාවේ. හරිද? එතකොට මේ රැගල් උස මේ රැගල් රේඛාව. ඉතින් ළමයි මතක තියාගන්න මේ ටේලරින් ක්‍රමයට අපි ඇඳුම් මහන ඉගෙන ගන්න එක හොඳයි. ඒකෙන් අපේම දෙයක් කරගන්න පුළුවනි. හැබැයි අපි ව්‍යාපාරයක් විදිහට අපේම බ්‍රෑන්ඩ් එකක් විදිහට අපි මේ මෙහුම් කරනවා නම් එතනදී අපිට බ්ලොග් මෙතඩ් එක තමයි හොඳම කියලා මම කියනවා. මොකද ඒකෙන් අපිට ඕන කරන ඩිසයින් නිර්මාණය කරගන්න, ඒ වගේම අපිට ස්මෝල් ලාර්ජ් වගේ වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණයට අපේ ඇඳුම් ඒ සයිසස් වලින් අපිට අපේ ඇඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ නිසා අපි බ්ලොග් ක්‍රමය ඉගෙන ගන්න එක වඩා වැදගත්. ඉතින් මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. ඉගෙන ගන්න උත්සාහ කරොත් අපිට ඒක බැරි කමක් නැහැ. ඉතින් ටේලරින් මෙතඩ් එක අපිට හොඳයි. අපේ ගෙදර දොරේ අපේ ඇඳුම් මහගන්න, ගෙදර ඉන්න අයට ඇඳුම් මහන්න. ඒතකොට ටේලර් ෂොප් එකකදී වගේ අපිට මේ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. මොකද අපි එක්කෙනෙකුට ඇඳුම් මහන්න බ්ලොග් එකක් හදන්න ගියොත් තව ලොකු වියදමක් යනවනේ. ඉතින් ඒ නිසා මේ ටේලර් ෂොප් එකක් වගේ කරන කෙනෙකුටත් මේ ටේලරින් ක්‍රමය ගොඩාක් හොඳයි. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕන. මගේ දැන් මේ දවස්වල ගවුම් පාඨමාලාව කරගෙන ආරම්භ කරගෙන යනවා. ඉතින් ඔයාලා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් එක දෙයක්කින් ඔයාලගේ බ්‍රෑන්ඩ් එක අපි හිතමු අපි දන්නේ ගවුම වහන්න විතරයි කියලා. අපිට පුළුවන් ඒකම අපේ ව්‍යාපාරයක් කරන්න. ඔයාලා දන්නවනේ අපි දන්න එක දෙයකින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. මුළු ලෝක වෙළඳපොළ අල්ලන්න අපිට හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ එක උත්සාහය. අපි මෙහෙම කතාවක් අහලා තියෙනවා. ඔයාලා දන්නවනේ. අපි අහලා තියෙනවා කරාටි ෆිල්ම් 100ක් බලපු කෙනෙකුට වැඩිය කරාටි එක ෂොට් එකක් 100 පාරක් පුරුදු වෙච්ච කෙනෙක්ගෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනි කියලා. ඉතින් ඒකේ තේරුම කරාටි වලටත් වැඩිය ඒක අපේ ජීවිතේට වැදගත් වෙන්නේ. අපිට ඇඳුම් හැමදේම මහන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. අපි ඇඳුම් ඔක්කොම මහන්න දැනගෙන ඉන්න එක හරි. හැබැයි ඒ ඇඳුම් ඔක්කොම අතරින් අපි එක දෙයක් තෝරගෙන ඒක අපි නිතර පුරුදු පුහුණු වෙලා අපි ඒකෙන් ව්‍යාපාරයක් පටන් ගත්තොත් අපිට හොඳ ගමනක්, හොඳ ආදායමක් ලබන මට්ටමකට ඒක දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම කරන සියලුම වෙළඳපළට යන තුරුම ඕගොල්ලන්ට සෝෂල් මීඩියා හසුරන හැටි, YouTube channel එකක් කරන හැටි සමහර අයට දන්නේ නැහැ. ඇත්තටම Zoom link එක අපි කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. එතන ඉඳලා හැමදේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේ සඳහා කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහුම් ගැන මුකුත්ම නොදන්න කෙනෙකුට උනත් සම්බන්ධ වෙලා කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් description එකේ මගේ WhatsApp link එක තියෙනවා. ඒකෙන් ඇතුල් වෙලා ඔයාලට විස්තර අරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මම ඉන්නේ විදේශගත වෙලා. ඒ නිසා
නෝමල් නම්බර් එකකින් නෝමල් කෝල් අරගෙන මට ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඒ වෙනුවට මගේ බොටිම් එක වැඩ කරනවා ඉමෝ වැඩ කරනවා. ඉතින් මොකද මම ඉන්න රටට WhatsApp වලින් කෝල් ගන්න allowed නැහැ. අන්න ඒ නිසා ඉතින් එහෙම ඔයගලන්ට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් බොටිම් මැප් එක හරහා මාත් එක්ක කතා කරන්න මොනවා හරි කතා කරලා විස්තර මොනවා හරි දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්. හරි අපි යමු ඉස්සරහට. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා මේ අඟලක් පාත් කරපු තැන ඉඳලා මේ රැගල් රේඛාව දක්වා අපේ ටේප් එක අර ලකුණු කරගත්තු අපි උරහිස ලකුණු කරගත්ත යාන් එතෙන්ට කෙලින් තියලා මෙන්න මේ විදිහට අපේ ටේප් එක අපි දෙකට නමලා හරි මැදින් ලකුණක් දාගෙන ඒ හරහා අඟල් භාගයක් ඇතුළට කරලා මේ විදිහට මම හිතනවා ළමයි ඔයගලන්ට පැහැදිලි කියලා. මේ ගැන මොනවා හරි පැහැදිලි මිලි තැනක් තිබුණොත් අමතක නොකර මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ අපේ කිහිලි කටේ වැඩ කටයුතු ටික ඉවර කර ගන්න ඕන කරන පපුව වටමින් මේ ලකුණ. ඊට පස්සේ අපි බලමු අපේ පපුව වට මෙම කිහිලි කට එහෙම නැත්නම් ආම් හෝල් එක අවසන් කරගන්න නම් අපිට මේ රැගල් රේඛාවේ අපේ පපුව වටමින්ම කොච්චරද කියලා අපි ලකුණු කරගන්න ඕන. අපි බලමු දැන් ඊළඟට කොහොමද ඒක ලකුණු කරගන්නේ කියලා. මෙයාගේ පපුව වට තියෙනවා අඟල් 40. හරිද? එතකොට අඟල් 40 මම කිව්වා අපි වට ප්‍රමාණ ලකුණු කරද්දී 4ෙන් බෙදනවා කියලා. ඉතින් මෙන්න මේ අඟල් 40 4ෙන් බෙදලා 20යි 20 sorry දෙකෙන් බෙදුවාම 20යි. මේ ඔයගලන්ට පහසු ක්‍රමයක් ඉඳ මෙහෙම පෙන්නන්නේ. මෙච්චර කාලේ ගන්න ඔයගලන්ට මේක දැනුම දෙන්න. එතකොට 10යි 40 4ෙන් බෙදුවාම 10යි. බොරළ සඳහා අඟල් භාගයක් එකතු කරනවා. මම මේක ටේලරින් මෙතඩ් එකට කරන නිසා තව අඟල් එකමාරක් මම මේකට එකතු කරනවා මෙහුම් වහසි සඳහා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ රේඛාවේ මම ඒක ලකුණු කරනවා. ඉතින් ඒ ටික ඔයාලට පැහැදිලි ඇති. අපි දැන් බලමු ඊට පස්සේ කොහොමද අපේ ආම් හෝල් එක ඇඳගන්නේ කියලා. ඊට පස්සේ ඔයගලන්ට මම මේ ටේලරින් මෙතඩ් එක නිසා ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙන්න මෙතනට අඟලක් ලකුණු කරගන්නවා මේ රේඛාවේ. රේඛාව ඔයාලට මතක ඇති. මෙන්න මේ ලකුණු හරහා මෙහෙම රේඛාවක් ඇඳලා තමයි අපි මෙහෙම ඇඳේ. ඉතින් එතනින් අඟලක් උඩට ලකුණු කරනවා, අඟලක් මේ පැත්තට ලකුණු කරනවා. ඉතින් මෙහෙම කරන්න හේතුව තමයි ඔයාලා මෙන්න මේ කිහිලි කට මෙන්න මේ විදිහට මෙතෙන්ට අඳින්නේ නැහැ. හරිද? ඒ වෙනුවට මෙන්න මේ විදිහට. එතකොට ඔයාලා දන්නේ නැහැ මේ කිහිලි කට කොයි හරියෙන්ද යන්න ඕනි කියලා. අන්න ඒ නිසා ටේලරින් මෙතඩ් එක කරන කෙනෙකුට ලේසි වෙන්න තමයි මෙන්න මේ විදිහට අඟලක් උඩට දෙපැත්තට ලකුණු කරලා අන්න ඒ අඟල හරහා මෙන්න මේ අඟල හරහා මේ විදිහට යන්න අපි ගෙවෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. හරිද? ඉතින් ඔයාලට මේක පුළුවන් රූල භාවිතා කරලත් කරන්න. ඉතින් මම මේ අතින් ඇඳලා පෙන්නන්නේ හැමෝටම රූල් නෑ. හැබැයි ඉතින් ටේලරින් කරන අය උනත් මෙන්න මේ රූල් සෙට් එක අරන් තියාගන්න. ඒක ඔයගලන්ට ගොඩක් වැදගත්. ඉතින් ඒක අතින් කරගන්න පුළුවන් ඔයාලට මතකයිනේ. නැත්තම් ඔයගොල්ලෝ මේ හරියෙන් ඇඳහම ඔයගලන්ට කිහිල්ල දාගන්න ඇඳුම අඳිනකොට කිහිල්ලෙන් එහෙම නැත්තම් මේ ආම් හෝල් එකෙන් ඔයගලන්ට මේක ඇඳ ගන්න බැරුව යනවා. ඉතින් මේක අපි වක්‍රිය හොඳට හදලා ගන්න ඕන. අනිත් එක මෙන්න මෙහෙම මෙන්න මෙතෙන්ට යන්නේ නැහැ. මේ විදිහට මේ අඟල මෙතනින් මෙන්න මේ පපුව වට රේඛාවට මේක සම්බන්ධ වෙලා යන්න ඕනේ. ඒක මතක තියාගන්න. හරි දැන් ඒ කොටස ඉවරයි. අපි ඊළඟට යමු අපේ ඉනට. ඉතින් මේකේ ඉන දක්වා උස එයාගේ ඉන දක්වා උස ඇවිල්ලා තියෙනවා අඟල් 15ක්. තව දෙයක් ඔයාලට කියනවා අපිට දැන් මෙතනදී ඩාට් ලකුණු කරගන්නත් අවශ්‍ය නිසා අපි මෙයාගේ පපුව දක්වා උසත් ලකුණු කරගන්නවා. ඉතින් පපුව දක්වා නිපල් පොයින්ට් එකට උස මෙයාගේ ඇවිල්ලා තියෙනවා 9.5ක්.
එතකොට 9මාරයි නිපල් පොයින්ට් එක දක්වා උස. අපි ඒකට තව භාගයක් එකතු කරනවා අඟල් 10ක් වෙන්න. මෙන්න මේ විදිහට අඟල් 10 ලකුණු කරලා අපි ඒකත් ඇඳ ගන්නවා. හැමතිස්සෙම මෙන්න මේ රූලේ එජ් එක මෙන්න මේ නැම්මට තියන්න හරියට මේ එජ් එකට. එතකොට අපේ ඉරි ඇද වෙන්නේ නැතුව අපිට ඇඳ ගන්න පුළුවන්. හරිද? හරි. අපි ඊළඟට ඒක අපිට ගොඩක් වැදගත් වෙන්නේ නිපල් පොයින්ට් එක දක්වා උස. අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ ගවමට අපි ඩාට් එකතු කරනවා නම් විතරයි. ඉතින් ගවම ඒලයින් ගවම ටිකක් හැඩ වෙන්න ලස්සන වෙන්න අපි ඩාට් එකතු කරගන්න ඕනේ. හරි අපි බලමු ඊළඟට අපේ ඉන. ඉතින් මෙයාගේ ඉන දක්වා උස අඟල් 15යි. මේකට අපි අඟල් භාගයක් එකතු කරනවා. එකතු කරලා මේ විදිහට ලකුණු කරනවා. ඉතින් ඔයාලා මගේ මූලික පාඩම් බලලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ පළමු පාරට නම් මේ පාඩම් බලන්නේ. ඔයගලන්ට පුළුවන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඒ විදිහට ඉන දක්වා උස ඇඳ ගන්නවා. හරිද? ඊට පස්සේ මෙයාගේ ඉන ඇවිල්ලා තියෙනවා අඟල් 32ක්. අඟල් 32 බෙදුවාම 4ෙන් මේකත් වටමින්මක් නිසා අපි 4ෙන් බෙදනවා අඟල් 8යි. බුර්ල සඳහා අඟල් භාගයයි. මෙහෙයුම් වාසි සඳහා අඟල් 1මාරයි. මම මෙයාට දානවා ඇඟ චුට්ටක් වැඩි නිසා අඟල් 1මාරක ඩාට් එකක්. හරිද? ඊට පස්සේ අපි මෙතන අඟල් 1මාර එකතු කරාම අඟල් 11මාරක් මේ විදිහට ලකුණු කරලා ඉඳ ගන්නවා. මතකනේ? ඉන 8යි. බුර්ල සඳහා අඟල් භාගයයි. මෙහෙයුම් වාසි සඳහා අඟල් 1මාරයි. 8යි 10යි 11යි. 11මාරයි. ඔයාලට මතකයි? ඉන 8යි. බුර්ල සඳහා අඟල් භාගයයි. මෙහෙයුම් වාසි සඳහා අඟල් 1මාරයි. ඩාට් එකට මම මෙයාගේ ඇඟ චුට්ටක් වැඩි නිසා අඟල් 1මාරක් එකතු කරා. ඩාට් එක. එතකොට ඔක්කොම 11මාරක් වෙනවා. එතකොට මම ඔයාලට කියලා දීලා තියෙනවා මෙතනින් අඟල් භාගයක් උඩට ගන්න ඕනි කියලා. හැබැයි මේ මූලික පත්‍රයේදී විතරයි. මෙතනදී අඟල් 1මාරක් උඩට ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේක ඉන කැඩෙන්නේ නැහැ සම්පූර්ණම ගවුම මැහෙන නිසා. ඊට පස්සේ අපි උකුලමින්ම තමයි ලකුණු කරන්න යන්නේ. මෙයාගේ උකුල වට තියෙනවා. මෙයාගේ උකුල වට මිම්ම තියෙනවා 41ක්. අපි බලමු දැන් කොහොමද උකුල වට ලකුණු කරගන්නේ කියලා. ඊට පස්සේ අපි උකුල මිම්ම තමයි ලකුණු කරන්න යන්නේ. මෙයාගේ උරහිස 15යි. 15 දෙකට බෙදුවාම 7මාරයි. ඉතින් මෙයාගේ මෙන්න මේ 7මාර තමයි මෙයාගේ උකුල දක්වා උස විදිහට මම ලකුණු කරන්නේ. ඉතින් මේ උකුල දක්වා උස අරගන්න ක්‍රම එක එක්කෙනාට වෙනස් වෙනවා. ඉතින් මම ඔයාලට මේ කියලා දුන්නේ ඔයාලට ලේසියෙන් මේ ටේලරින් මෙතඩ් එකේදී මතක තියාගන්න පුළුවන් විදිහ. හරිද? ඉතින් ඇත්තටම මේ ලයින් ගවුමේදී මේ ගොඩක් වැදගත් නැති වුණත් අපි මේ දේවල් හරියටම ඉගෙන ගන්න එක අපිට වටිනවා. ඉදිරියේදී ඔයාලට මේ ඒ ලයින් ගවුම හරියට පුළුවන් නම් ප්‍රින්සස් ලයින් ගවුම
වගේම ගොඩාක් ලස්සන ඩිසයින් මේ ලයින් ගවුමෙන් කරගන්න පුළුවන්. උරපටි දාලා එතකොට එක එක විදිහට ක්‍රොස් ඕවර් දාලා මේ ඔක්කොම ක්‍රම මෙන්න මේ ලයින් ගවුමේ ක්‍රමයට ඇවිල්ලා තමයි මෙන්න මේ උඩ කොටස් මේ විදිහටම ඇවිල්ලා තමයි පොඩි පොඩි වෙනස්කම් වලින් ඩිසයින් වෙනස් වෙන යන්නේ. ඒ නිසා ඕගොල්ලෝ මතක තියාගන්න ඔයාලා මේ ඉගෙන ගන්න දැන් මේ ලයින් ගවුම ඉගෙන ගත්තට පස්සේ ප්‍රින්සස් ලයින් ගවුම අපි ඉගෙන ගන්න ඕනි. හැබැයි මේ ක්‍රමවේදයන් මේ ටික අනිවාර්යයෙන්ම අපේ ඔළුවේ හොඳට තියාගන්න ඕනේ අපි අනිත් ගවුන් ඩිසයින් ටික මහන්න. හරි අපි බලමු. ඉතින් ඕනනම් අපිට මේ විදිහට දාර වගේ රූලක් නැත්තම් චූටි රූලක් නම් අපි පාවිච්චි කරන්නේ මේ විදිහට ඉනේ ඉඳලා ලකුණු කරගෙන අපිට කරගෙන යන්නත් පුළුවන්. උකුල දක්වා උස අපි මේ විදිහට ලකුණු කරගත්තා. ඊළඟට අපි උකුල වට ලකුණු කරන්න තමයි යන්නේ. ඉතින් උකුල වට මම කිව්වා මෙයාගේ 41ක් තියෙනවා කියලා. එතකොට 10යි කාලක්. අපි කියන්නේ අඟල් වලින් නම් මේක 10යි කාලක් කියලා. 10යි කාලක් තමයි මෙයාගේ උකුල වට. එතකොට අපි මේකට බුරුල සඳහා අඟල් භාගයක් එකතු කරනවා 10යි 3 කාලක් වෙනවා. මහවු වාසි සඳහා අඟල් 1/4ක් අපි එකතු කරනවා. එතකොට 12යි කාලක් තමයි වෙන්නේ. හරිද? එතකොට මේකට ඩාට් එක එකතු වෙනවද? එකතු වෙන්නේ නැහැ. දොළහයි කාලක් අපි මේ විදිහට ලකුණු කරනවා. ළමයි අපි මේවා රූල තියලා ඇඳලා ඔයාලා කපා ගද්දි කර්ව් ෂේප් එකට ලස්සනට ඇඳ ගන්න ඕනේ. හරි අපි දැන් මෙයාගේ ඩාට්ස් ලකුණු කරමු. මෙයාගේ පපුව අතර පළල. එහෙම නැත්නම් නිපල් පොයින්ට් අතර දුර අඟල් 8ක් තියෙනවා. මේක දෙකෙන් බෙදලා ගත්තාම 4යි. අපි ඩාට් ලකුණු කරන්නේ අන්න ඒ විදිහට. 4යි. ඊපස්සේ ඔයාලට මතක ඇති මම අඟල් 1/4ක් තමයි මෙයාගේ ඩාට් වලට ගත්තේ. එතකොට අඟල් 1/4 මම දෙකට බෙදුවාම දෙපැත්තට 3 කාලක් ලකුණු කරගන්නවා. 4 මෙහෙම ලකුණු කරා. ඒ දෙපැත්තට අඟල් 1/4 බෙදලා ලකුණු කරගන්නවා. හරිද? මම හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා. ඊට පස්සේ අපි මෙතන 4ක් තිබුණානේ. මේ 4 මෙන්න මේ අර පපුව දක්වා උසගත්තු රේඛාවේ ඒ විදිහටම ලකුණු කරගන්න. ඒක ඔයාලට මුලින් කරගන්නත් පුළුවන්. හරිද? එහෙම ලකුණු කරගන්නවා. ඒ හරහට මේ විදිහට මෙන්න මෙහෙම එන්න ඕනේ. එතකොට ඒ දෙක සමාන වෙන්න ඕනේ. හරිද? මෙතන 4යි මෙතනත් 4යි. ඊට පස්සේ මෙන්න මෙතනින් අඟලක් පහත් කරනවා. මේ පපුව දක්වා උසගත්තු රේඛාවෙන් පහළට අඟලක් පාත් කරලා ඒක
එක එක්කෙනාගේ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ පපුව දක්වා උස වෙනස් වෙන විදිහට ඔයගලන්ට ඒකත් වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. හරිද? එතකොට අඟලක් මෙතන මෙතෙන්ට ලකුණු කර ගන්නවා. ඊළඟට පහළ ඩාට් එක. ඉතින් පහළ ඩාට් එක ලේසි මතක තියාගන්න. පහළට අපි ගන්න අඟල් 5යි. ඒක සම්මත මිම්මක්. හැබැයි සාය මහන දැන් මේ ගවුමේදී අපි එහෙම ගත්තට අපි ගවුමේදී මේ විදිහට මේ ඩාට් එකම පහළට ගත්තට මතක තියාගන්න අපි සායක් විතරක් මහන වෙලාවට මේ විදිහට ඩාට් එක මේ ඇපෙක්ස් පොයින්ට් වලට ඩාට් එක ගන්නෙ නැහැ. ඒක වෙනම ක්‍රමයක් තියෙන්නේ. හරිද? ඒක සායක් මහන වෙලාවක මම මේ දැන් මේ විදිහට මේ ඇපෙක්ස් පොයින්ට් වලට ගවුම මහද්දි ඩාට් එක සාය දක්වා ආවට සායක් මහන වෙලාවට කිසිම විදිහකින් මේ විදිහට ස්කර්ට් එක එන්නේ නැහැ. ඉතින් ඒක සාය මහන වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම්. මගේ මූලික සාය වීඩියෝ එක ගිහින් බලන්න. එතනදී ඔයාලට ඒ ගැන ලොකු දැනුමක් අරගන්න පුළුවන්. මේ විදිහට අඟල් 5ක්. ඒක සම්මත මිම්මක්. ඒක හොඳට මතක තියාගන්න ඔයාලා. ඒ හින්දා ආය ඒ ගැන හොයා වද වෙන්න ඕනේ නෑ. ගවුමක් මහන වෙලාවට අපි ඩාට් එකේ පහළට දාන්නේ අඟල් 5යි. මේ විස්කෝස් වගේ රෙදි ඉතින් ලකුණු කරද්දි මහා කපද්දි හරි අමාරුයි. හැබැයි මහලා එහෙම ඇඳහම පුදුම ලස්සනයි. හරි ඇඟට හරීම පහසුයි. හරි මම හිතනවා දැන් ඔයගලන්ට පැහැදිලි කියලා ඩාට් එක. ඊට පස්සේ මේ විදිහට අපි ලකුණු කර ගන්නවා. හරිද? දැන් හරි අපේ ඉන දක්වා උඩ කොටස සම්පූර්ණම උගුල දක්වාම හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ සාය කොටස හදාගන්න ගවුමේ. ඉතින් මම මේ කොටස මෙතනින් අයින් කරනවා. මොකද මට මේ ඔයගලන්ට මේක පැහැදිලිව පෙන්වන්න ඕනේ නිසා. ඉතින් මෙයාගේ සම්පූර්ණ උස ඇවිල්ලා තියෙනවා ගවුම. එයාට ඕනි කියලා තියෙනවා අඟල් 40ක්. ඉතින් ඒ නිසා උකුල දක්වා උසට අඟල් 23ක් ඇවිල්ලා තියෙනවා. ඉතුරු ටික තමයි අපිට සායට අවශ්‍ය වෙන්නේ. හරිද? ඒතර අඟල් 17ක් වගේ තමයි තව සාය කොටස දක්වා අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද කරගෙන යන්නේ කියලා. ඉතින් මගේ ගවුම් පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති කවුරු හරි ඉන්නවා නම් පහලින් මගේ ගෲප් ලින්ක් එක තියෙනවා. ඒකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. ලොකු හොඳ අඩිතාලමක් දාගන්න අවශ්‍ය කරන සියලුම හරියට ඔයාලා හදන ගෙදර අත්තිවාරම වගේ සම්පූර්ණ පදනම ඔයාලට මගේ මේ ක්ලාස් එකෙන් පටන් ගන්න පුළුවන්. එතනින් පටන් ගන්න ඔයාව නතර කරන්න කාටවත් බැරි වෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ ඔයාගේ උත්සාහය විතරයි. හරි අපි යමු ඉස්සරහට. හරි මේ විදිහට තමයි ඔයාලගේ සාය කොටස අද මම කියලා දෙන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ඇඳගත්තු ඉන රේඛාව. මේ තියෙන්නේ ඩාට් කොටස. එතකොට මේ තියෙන්නේ උකුල රේඛාව. අපි බලමු ඉතුරු ටික කරගන්නේ කොහොමද කියලා. ඔයගලන්ට වඩා පැහැදිලි වෙන්න ඕන හින්දා මම මේ කොටස ඔයාලට පේන්න අරගත්තා. ඉතින් මෙතන තියෙන්නේ අර අපි නමලා තිබිච්ච රෙද්දේ ඒ නැම්මම තමයි. ඉතින් මෙයාගේ ගවුමට මම කිව්වා යාට උස ඕනේ 40ක් කියලා. අපි ඉන දක්වා උස ගත්තේ 15මාරයි. ඒකට 40 එන්නේ මෙන්න මෙතෙන්ට.
මෙතෙන්ට 15 මාරයි. මෙතෙන්ට 40යි. එතකොට දැන් මේක මේ ටේලර් ඉන්නේ. ඒ කියන්නේ ඇඳුමෙම කපලා අපි මහන නිසා අපි මේකට තව එකතු කරනවා 40ට අඟල් 1මාරක්. ඉතින් රෙදි තියෙන විදිහට ඔයගලන්ට එකතු කරගන්නත් පුළුවන්. හිතන්නකෝ යාට රෙදි තියෙන්නේ චූටි වාටියක් මහන්න කියලා අවසානට. ඉතින් එහෙම වුණොත් ඔයාට ඒ ගාන තියන්න පුළුවන්. හරි. මම තව ඔයාලට දෙයක් කියලා දෙන්නම්. ඔයාට තියෙන්නේ 38යි. හැබැයි මෙයාට අවශ්‍යයි කියනවා උස 40ක්. ඉතින් රෙදි තියෙන පිළිවෙලට ඔයාට පුළුවන් එයාත් එක්ක කතා කරලා මේකට මේ ඉතුරු 40ට රේන්දයක් අල්ලන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් සයිඩ් එකේ ඉතුරු වෙන රෙදි කොටසකින් රෙදි ලස්සන පටියක් අල්ලලා ෆ්‍රිල් එකක් විදිහට මහගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් දැන් රෙදිත් නැහැ. එයා රේන්දෙට කැමති නැති වුණොත් එයාත් එක්ක කතා කරලා මේකේ තියෙන වෙන පාටවල් තියෙනවනේ. ඒ පාටකින් ප්ලේන් රෙදි කෑල්ලක් ගෙනල්ලා ෆ්‍රිල් එකක් අල්ල ගන්නත් පුළුවන් එයා. හැබැයි මේකේ වැදගත්ම තමයි ඔයාගේ විදිහට ඔයාගේ කස්ටමර්ව අවනත කරගන්න එක. දැන් මේක ඔයාට මහ ගන්නවා නම් ඒක ගැටලුවක් නෑ. ඉතින් අපිට තියෙන රෙදි වලින් අපි ප්‍රයෝජනය ගන්න ඉගෙන ගන්න එක තමයි මෙහුම් ඉගෙන ගන්නවා එකම තියෙන වැදගත්ම දේ. හරි අපි බලමු මෙයාගේ රෙදි ඕන තරම් තියෙනවා. මොකද මම ගෙනත් තියෙනවා යා 60 පල්ලින් යාර 2මාරක්. අපි මේ 40ට අඟල් 1මාරක් මෙයාගේ උස සඳහා වැඩිපුර එකතු කරනවා. ඊළඟට මේ ගවුම සඳහා අපි ලකුණු කරන්නේ මේ ඉනේ ප්‍රමාණෙම තමයි. ඉනට කීයද ඔක්කොම ආවේ අඟල් 12යි. ඉතින් මේකෙත් අපි එකතු කරන්නේ අඟල් 12යි. අඟල් 12 එකතු කරලා අපි මේ විදිහට කෙලින් රේඛාවක් ගහ ගන්නවා. හරිද? හැබැයි මේක ඒ ක්‍රමයේ වුණාට එයාට ඕනේ වෙනවා චුට්ටක් යට කොටස ටිකක් වැඩිපුර දිගට ලස්සනට එයාට අවශ්‍යයි කියලා එයා කිව්වා. ඉතින් එහෙම වුණාම අපි මෙන්න මේ යටින් ඒ කොටස වැඩි කරගන්න ඕනේ. ඔයගලන්ට මතකද මං කිව්වා අඟල් භාගයක් අඟලක් මේ විදියට උඩට ලකුණු කරගෙන ඒක අපි අඳ ගන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී අපි මේ ප්‍රමාණය වැඩි කරන නිසා අපි එතනින් තමයි ඒක ඒ උඩට ගන්න ප්‍රමාණය අරගන්නේ. පැහැදිලිද? ඉතින් මේ චූටි දේවල් පවා මගනවර ඔයාලට කියලා දෙන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් දේවල් එකතු කරගන්න අවශ්‍ය නිසායි. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. හරිද? හරි දැන් 12යි. එයාට ඕනි කිව්වා ටිකක් වැඩිපුර. ඉතින් මම එයාට අඟල් 18ක් වගේ ප්‍රමාණයක් ගන්න කියලා හිතුවා වැඩිපුර. මම අන්න ඒ ටික මේකේ ලකුණු කරනවා. ඊට පස්සේ ඉතින් මෙයා කැමති නැහැ මේ උකුලවට හරියෙන් ගොඩක් තද වෙලා හිටිනවට. ඉතින් හරිනම් මේක ගන්න ඕනේ මේ විදිහට. මෙන්න මේ උකුල හරහා තමයි මේ විදිහට අපි තව අඟල් දෙකක් විතර වැඩි කරනවා නම් අපිට ඒ විදිහට ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මගේ කස්ටමර්ගේ කැමැත්ත මෙයාගේ මේ උකුලවට ප්‍රමාණෙන් නුත් එයාට ටිකක් ලූස් එක කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍යයි. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඇඳුමක් නිර්මාණය කරද්දී ඇඳුමක් මහනකොට අපේ කැමැත්තට අපි කරන මහන ඇඳුම වගේම කස්ටමර්ගේ කැමැත්තට රුචියට අපි ඉඩ දෙන්න ඕන. මොකද අපි එයාගේ වගකීමක් අරගෙන කරන නිසා. හරි. ඉතින් ඒ නිසා අපි මෙතනදී තව අඟල් භාගයක් මේ අඟලක් මෙන්න මේ උකුලට එකතු කර ගන්නවා.
මේ විදිහට උකුලට අඟලක් එකතු කරගෙන මේ ඉනේ ඉඳලා ඒ අඟල හරහා ඉතින් එයාට ඕනි කිව්වා අඟලක් වැඩිපුර උකුලට. ඒ කියන්නේ එයා කැමති නෑ ඉන හරියත් එයාගේ ඇඟට තද වෙලා හිටිනවට. අපි බුරුල්ල සඳහා අඟල් භාගයයි තියලා තියෙන්නේ. ඉතින් එයාට ඕනි කිව්වා චුට්ටක් උකුලෙනුත් ලූස් එක. ඒ කියන්නේ බුරුල්ලට ඕනි කිව්වා. ඒ නිසා එතනින් අඟලක් වැඩි කරලා මේ විදිහට ටේප් එක ඉන ගාවින් තියලා ඒ අඟල හරහා අපි ලකුණු කරගත්තු අඟල් 18ට රේඛාවක් අපි ඇඳ ගන්නවා. ඉතින් අපි ඇඳුමක් මහනකොට හැමතිස්සෙම කස්ටමර් කැමති විදිහට මහන්න ඕනේ. හරි. අපි ඊළඟට මං කිව්වා මෙන්න මෙතනින් ඔයගලන්ට මගේ බ්ලොග් එකේදී ඔයාලට පළවෙනි මගේ වීඩියෝ එක බලනකොට ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. මං කියලා තියෙනවා මෙන්න මෙතනින් අඟලක් උඩට ගන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ අපේ අවසාන වෙන්නේ අර අඟල් 18 දුරින්නේ. ඉතින් අපි එතනින් තමයි අඟල ඉහළට ගන්න. මෙතනින් ඉහළට ගත්තොත් මේක අපේ මෙන්න මේ විදිහට මේ අයිනෙන් අඟල් 4ක් 5ක් අයින් වෙනවා. එහෙම වුණොත් ඒක කැතයි. එතකොට ඔයගලන්ට ඔයාලගේ ඇඳුමේ ලස්සන නිමාවක් ගන්න බෑ. දෙපැත්තෙන් උඩට ගියේ. හැබැයි දෙපැත්තෙන් උඩට මහා ඩිසයින්ස් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? නමුත් දැන් මේකෙදි එහෙම අවශ්‍ය නැති නිසා මේ මොස්තරේ මේ විලාසිතාවදී අපිට ඒක අවශ්‍ය නැති නිසා අපි සාමාන්‍ය විදියට මේක කරගෙන යනවා. ඉතින් ඔයගලන්ට මම නැවතත් කියනවා ඉතින් මේ වගේ රූල් සෙට් එකක් මහලක ගාණක් වෙන්නේ අරගෙන තියාගන්න. ඒක ඔයගලන්ට ගොඩක් වැදගත් ඔයගලන්ගේ මැහුම් වලදී. හරි. ඉතින් ඉවරයි අපේ ඉදිරිපස පළුවේ වැඩ කටයුතු. අපි මේක කපලා ඉවත් කරගන්නවා. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ බ්ලොක් එකෙන් ඇඳුමක් කපනවා නම් අපි බ්ලොක් එකට එකතු කරගන්න ඕනේ අපේ මැහුම් වාසි. දැන් මෙතනදී මේක ඇඳුමමනේ කපන්නේ. ඒ නිසා මම සම්පූර්ණ මැහුම් වාසිත් එක්ක තමයි මේ ඇඳුම ඇඳගත්තේ. ඉතින් ළමයි දැන් ඔයාලට මගේ ගවුම් පාඨමාලාව එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පහලින් තියෙන WhatsApp group link එකට සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ විස්තර ලබා ගන්න. මේක ඉතා වැදගත් පාඨමාලාවක්. ඕගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන පාඨමාලාවක් වෙන්න පුළුවන්. මේ පාඨමාලාව ඉදිරියේදී ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. මේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඔයාලට කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බේසික් පාඨමාලාව එහෙම නැත්නම් මූලික දැනුම පාඨමාලාව මේ ගවුම් පාඨමාලාවත් එක්ක සම්පූර්ණ නොමිලේ ඔයාලට ලැබෙන නිසා.